මොකද්ද කියන්නේ? රැයට කන්න හාල් ටිකක් තියෙනවා. එයාට තියන්න බෑ. මම යන්න ඕනේ කියලා නීතියක් නෑ නේ. තියෙනවානේ. තියමු. මොන පොතේ දැන්න තියෙන්නේ? මේ ඊයේ ඉඳන් රැයට බඩගිනින් ඉන්නේ නෑවා. මම ඔයාල විතරක් තියන්නේ නැතුව මේ මට අප්පච්චිලා විතරක් ගන්න තියන්න. ඒ ඔයාලට කන්න හැනේ. මොකද අපරාධි හාල් විසිට. මේක ගන්න. මේක මදි. හරිද? වටේටම පිටරෙද්ද ගැහුවා බුදු පිළිමේ. භාගයක් ගේන්නන්ට. යම්මයි. මේ ටිකට මදි නේ. අපරාධයි. අමතකනේ. ඕකෙන් බැරි බාන ලෙසන නෙකි. මොකේද? ඒක ගහලේ බැරි වෙන්නේ. කරපිංචා කඩන්නද? බලන්න පුළුවන් නම් මේ ලෙසනනේ යන්න බෑ. කඩන්න බෑ ලිස්සනවා. දැන් කාන්නර පල්ලේ නැහින් අක්ක කරන්නේ. මේ අනුන්ගේ කරපිංචා කඩන්න බෑ මට මේ වහලි උඩ නැගලා අල්ලපු ඇටේ ඇයි. ඒ වින්දර හදන්නේ ඔව් ඉතින් හැමදාම මාවනේ බිල්ලට දෙන්නේ නේ. නැත්නම් මං කඩන්නේ ගිහිල්ලා. මට හදන්න පුළුවන් තැනක තිබ්බනම් මං කඩනවා. කාටවත් මං කියන්නේ නැහැ ඒක. අර යහපැත්තේ ගන්න ටිකක් කඩහෙන්නකෝ. කොහෙන්ද? අර අතන තියෙන අර පොල් ගන්න පාටි. එහාපැත්තේ. එතන නෑ. කොතනද අපේ මේ මෙතන පල්ලා? එතන නෑ. එතන මං කඩනවා ඒක. කෝකේද කඩන්න කියන්නේ මේකේ පල්ලා හැනේ. දෙකෙන් දැනට යන්නවත් නැද්ද? සමන්නෙන්ට ඈ? ඔන්න මදුරු කයෝ. මේක අල්ලන්න එන්න ඕනේ. එන්න. වහලේ වේලිලා දෙන්නේ. ඔන්න යාළුවේ ගෙදර කට්ටියකින් බේරෙන්න බෑ. හරිද? කරපිංචා නැල්ලු. දැන් මම අල්ලපු ගෙදර වහලෙන් ගිහිල්ලා හොරෙන් කඩන්න හදන්නේ. ආබෑ කඩන්න. අයිතිකාරයා ඉන්නවා. අර ඔය තියෙන කරපිංචා ගහ ඩයලොග් කැන්ටරා උතනින් ලස්සනට අත දාලා කඩන්න පුළුවන් නැත්තම්. පේනවද? හල කඩන්න පුළුවන් මේ හොරෙන් කඩනවා වගේ ගැම්මක් නැහැ. බලමු ටිකක් වෙලාවම මොනවද කියන්නේ නැහැ ඉතින්. මම ඒ වැඩේ හරියන්නේ නැහැ පුතා. ළමයි ඕම් බාන්න අපේ ගෙදර කට්ටිය බුවක් වේලෙන්න දාලා හරිද? කරුම් ගවෙන්න දාලා තෙමිලා ඉන්නේ. ඒ වැඩේ හරියන්නේ නැහැ. ඔය ඉන්නෝ බහින්ද මම නිකන් මේ කර පිංචා පොරෙක් වෙනවා. ඉතින් අහන්න එපා.
එහෙනම් අපි ගියා.